Dua මහත්තයල යන්නද? ඒක හොඳයි. ඔව් අපි යනවා. හැබැයි මේ ගෙදර තියෙන ඔයාට අයිති නැති දෙයක් අපි අරගෙන. අයිති නැති? මල්ලි කෙනෙක් නෑ කිව්වනේ. නෑ නෑ මල්ලි කෙනෙක් නෑ. එහෙනම් ඉතින් මේ ගෙදර මල්ලි කෙනෙක් ඉන්න විදියකුත් නෑනේ නේ. මහත්තයෝ මල්ලි කෙනෙක් නැති වුණාට මේ අපේ දුර නෑ කියනවා. ගොඩාක් දුර. මිනිහා මේ සනීප වෙලා කාමරේ ඉන්නේ. ඇත්තද? අපි නම් මිනිහාගේ අසනීප මොකද්ද කියලාත් බලමු. මහත්තයෝ මේ මිනිහට දෙයියා කියලා එහෙමදී. මෙන්න මේ වරේ මුගේ අසනීප වෙච්ච නෑදෑයෙක් ඉන්නවලු ගේ ඇතුලේ. පොඩ්ඩක් බලපන්. බබා මහත්තයෝ ඒක කොහොමද මහත්තයෝ? මගේ ගේ දුන්නේ කොහොමද මහත්තයෝ එහෙම කරන්නේ? හා? ඔය කිව්වනේ අල්ලිස් කපෝ කියන්නේ මාර කබඩියක් කියලා. ඈ? බොම්ට කියපන් උගේ කබඩිකම් මදි මාව තම්බන්න කියලා. මං ගමේ කාක්කෙක් නෙවෙයි. මචං මං කොළඹ කාක්කේ. ගනි. අයියේ! අයියේ මේ කොහොමද? පයිතන්න මම කොණ්ඩමද උජීනක් කියලා. හරි. අවසර කමසාත් කරලා බලපන්. අල්ලිස් කපුවගේ මල්ලිගේ මිනිහ හොයාගන්න. අනේ ඔගේ මේ ස්ටාර්ට් කරන්නකෝ. අනේ ඌ හින්දා කපු මහත්තයා අමාරුවේ වැටෙන්න එපා. අයියෝ අනේ කපු මහත්තයා පරිස්සමයි.